ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් සමග පැවති පළමු එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග කොදෙව් දේශය තුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලි ජයක් වසර 23කින් පසුව ලබා ගැනීමේ අරමුණින් යුතුව දෙවන එක්දින තරගය වෙනුවෙන් මුහුණ දීමට සූදානම්ව සිටිනවා. නව පුහුණුකරු ගැරි කර්ස්ටන් සහ නව නායක කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මාස 7 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1ට දෙවන තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ අතර මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ නව නායක කුසල් මෙන්ඩිස් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් කඩයිමක් වෙත ළඟා වීමට හැකි ක්‍රීඩකයෙකු ලෙසට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම 6 පහර ලයිස්තුවේ 5 වන ස්ථානය ලබා ගැනීමට අවස්ථාව හිමිවීමයි. එහි 5 වන ස්ථානය තෙක් ඉදිරියට ඒමට කුසල් හට තවත් අවශ්‍ය ඇත්තේ 6 පාර 4ක් පමණයි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම 6 පාර ලබාගත් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ මේ වන විට 6 පාර 81ක් සමගින් වත්මන් නායකයා 6 වන ස්ථානයේ පසුවන අතර තිසර පෙරේරා පසු කර යාමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් 6 පාර 4ක් පමණයි. මේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ ලෝක පූජිත සනත් ජයසූරියයි. ඔහු 6 පාර 268ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව පිළිවෙලින් අරවින්ද සිල්වා 6 පාර 102ක්, ඇන්ජලෝ මැතිව්ස් 6 පාර 90ක්, කුමාර සංගක්කාර 6 පාර 86ක් හා තිසර පෙරේරා 6 පාර 84ක් වශයෙන් කුසල් මෙන්ඩිස්ට වඩා ඉදිරියෙන් පසුවන පිතිකරුවන් ලෙසින් තමයි රැඳී සිටින්නේ. එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ලකුණු 3000 සීමාව අඩුම ඉනිම් ප්‍රමාණයකින් පසු කර යන ක්‍රීඩකයා වීමට පැතුම් නිස්සංකහට තවත් අවශ්‍ය වන්නේ 1 ලකුණක් පමණයි. ඔහු මේ වන විට තරඟ 78කදී ඉනිම් 78ක් ක්‍රීඩා කරමින් ලකුණු 2999ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හිටපු නායක චරිත් අසලංකද මේ වන විට ඉනිම් 76කදී ලකුණු 2779ක් ලබාගෙන මෙම වාර්තාව අභියසට පැමිණි අනෙක් පිතිකරුවා බවට පත්ව තිබෙනවා. කුසල් දෙවන තරගය තුල මෙම කඩයිම පසු කරයිද පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ලකුණු 3000 අඩුම ඉනිම් ප්‍රමාණයකින් පසු කරන ක්‍රීඩකයා බවට පත් වේද? එක් කරන්න ඔබේ වටිනා අදහසත් මේ සමගම